ඔබෙන් මම අද ප්‍රශ්න 4ක් අහන්නම්. බුදුන් වහන්සේ දෙවියන්ව විශ්වාස කළාද? අපේ රටේ මිනිස්සු දෙවියන්ව මෙච්චර විශ්වාස කරන්නේ ඇයි? දෙවියන්ගෙන් අපි හැම දෙයක්ම ඉල්ලන්නේ ඇයි? ඇස් දෙකට නොපෙනෙන දෙයක් ඇත්ත කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද? මේ ප්‍රශ්නවලට උත්තර හොයද්දී සමහර විට ඔබ මෙතෙක් හිතාගෙන හිටපු දේවල් වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසා වීඩියෝව අවසානයේ වෙනකන් බලන්න. බුදුන් වහන්සේ දෙවියන්ව ප්‍රතික්ෂේප කළාද? බොහෝ දෙනෙක් හිතන්නේ බුදු දහමේ දෙවියෝ නැහැ. තවත් සමහරු හිතන්නේ බුදු දහම කියන්නේ දෙවියන්ගේ ආගමක්. මේ දෙකම සම්පූර්ණයෙන්ම නිවැරදි නැහැ. බුදුන් වහන්සේ දෙවිවරුන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කළේ නැහැ. ත්‍රිපිටකයේ සක්කදේවීන්ද්‍රයා, බ්‍රහ්මයන් සහ විවිධ දෙවිවරු බුදුන් වහන්සේ හමුවට පැමිණ ධර්මයාසන අවස්ථා ගණනාවක් සඳහන් වෙනවා. නමුත් බුදුන් වහන්සේ කිසිම තැනක කියලා නැහැ ඔබේ විමුක්තිය දෙවියෙකුට භාර දෙන්න. ඒ වෙනුවට උන්වහන්සේ පැවසුවේ තමාට පිහිටවිය යුත්තේ තමන්මයි. මේක තමයි බුදු දහමේ විශාල වෙනස. එහෙනම් ලංකාවේ මිනිස්සු දෙවියන්ව මෙච්චර විශ්වාස කරන්නේ ඇයි? අපි මේ ප්‍රශ්නයට අවංකව උත්තර දෙමු. ඔබ විභාගයක් තියෙනකොට මොකද කරන්නේ? රැකියාවක් හොයනකොට? ලෙඩක් හැදුනොත්? විවාහ ප්‍රශ්නයක් ආවොත්? ගොඩක් වෙලාවට මිනිස්සු පන්සලකට යනවා. ඊට පස්සේ දේවාලයකටත් යනවා. ඇයි? මිනිස් හිත අවිනිශ්චිතතාවයට බයයි. අපිට හැමදේම පාලනය කරන්න බැහැ. ඒ නිසා අපිට අපෙන් පිටත යම් බලයක් තියෙනවා කියලා හිතෙනවා. මේක මනෝවිද්‍යාවෙන් බලන විටත් ස්වාභාවිකයි. බිය වැඩිවෙද්දී විශ්වාසය වැඩි වෙනවා. අසරණකම වැඩිවෙද්දී පිහිටක් හොයනවා. ඒ නිසා දෙවියන් ගැන විශ්වාසය බොහෝ විට උපදින්නේ බියත් බලාපොරොත්තුවත් අතර. දෙවියන්ගෙන් හැම දෙයක්ම ඉල්ලන්නේ ඇයි? හිතන්න. ශිෂ්‍යයෙක් අවුරුද්ද පුරා පාඩම් නොකරලා විභාගයට කලින් දවසේ දේවාලයට ගිහින් කියනවා මාව පාස් කරවන්න. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. දෙවියන් නීතිය වෙනස් කරනවද? නැත්නම් කර්මය වෙනස් කරනවද? බුදු දහම කියන්නේ ලෝකය ක්‍රියා කරන්නේ හේතු සහ ප්‍රත්‍යයන් මත. බීජයක් නැති තැන ගසක් හැදෙන්නේ නැහැ. උත්සාහයක් නැති තැන ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දෙවිවරු සිටියත් ඔවුන්ට කර්ම නියමය අහෝසි කරන්න බෑ. ඔවුනුත් සංසාරයේ ජීවි. ඔවුනුත් අනිත්‍යයි. ඔවුනුත් කර්මයට යටත්. මේ අදහස බොහෝ දෙනෙක් නොදන්නා වැදගත් කරුණක්. එහෙනම් දෙවියන්ට කිසිම බලයක් නැද්ද? බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වෙනවා සමහර දෙවිවරු යහපත් අයට ආරක්ෂාවක් ලබා දෙන බව. පින්කම්වලට සතුටු වන බව. ධර්මය රකින්න බව. නමුත් ඔවුන්ට නිවන දෙන්න බැහැ. ඔවුන්ට කර්මය මකා දමන්න බැහැ. ඔවුන්ට ඔබ වෙනුවෙන් භාවනා කරන්න බැහැ. ඔවුන්ට ඔබ වෙනුවෙන් ප්‍රඥාව ලබා දෙන්න බැහැ. ඒ ගමන යන්න ඕනේ ඔබමයි. ඇස් දෙකට නොපෙනෙන දෙයක් ඇයි විශ්වාස කරන්නේ? අපි හුඟක් දේවල් නොදැක විශ්වාස කරනවා. ගුරුත්වාකර්ෂණය ඔබ දැකලා තියෙනවද? විදුලිය? රේඩියෝ තරංග? වයිෆයි? නැහැ. නමුත් ඒවායේ ප්‍රතිඵල අපි අත්විඳිනවා. ඒ නිසා නොපෙනෙන හැම දෙයක්ම බොරු කියලා කියන්න බැහැ. හැබැයි බුදුන් වහන්සේ කියපු වැදගත්ම දේ වෙනස්. අන්ධ විශ්වාසය ඇති කරගන්න එපා. ඇසූ පමණින් විශ්වාස කරන්න එපා. සම්ප්‍රදාය නිසා විශ්වාස කරන්න එපා. බහුතරය කියන නිසා විශ්වාස කරන්න එපා. ඔබම විමසා බලන්න. අත්දකින්න. නුවණින් තීරණය කරන්න. මේක තමයි බුදුදහමේ විද්‍යාත්මක ස්වභාවය. අද සමහර වෙලාවට භාවනා කරනවට වඩා භාර වෙනවා. සීලය රකින්නවට වඩා පොල් ගහනවා. හිත වෙනස් කරනවට වඩා දෙවියන් වෙනස් කරයි කියලා බලාගෙන ඉන්නවා. බුදුන් වහන්සේ මේක ඉගැන්වුවේ නැහැ. උන්වහන්සේ ඉගැන්වුවේ කෝපය නැති කරන්න. ලෝභය අඩු කරන්න. මෝහය දුරු කරන්න. ඒ වෙනස ඇති වුණොත් ජීවිතය වෙනස් වෙනවා. එහෙනම් බුදුන් වහන්සේ දෙවියන්ව විශ්වාස කළාද? ඔව්, දෙවිවරුන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කළේ නැහැ. හැබැයි
විමුක්තිය සඳහා දෙවියන් මත යැපෙන්න කියලා උගන්වලා නැහැ. අපේ ජීවිතය වෙනස් කරන බලය තියෙන්නේ අපේ චේතනාවල, අපේ ක්‍රියාවල, අපේ කර්මවල, අපේ ප්‍රඥාව තුළ. දෙවිවරු සිටිය හැකි. ඔවුන්ට ගෞරව කරන්නත් පුළුවන්. නමුත් නිවනට යන මාර්ගය විවෘත කරන්නේ ඔබේම සිත. ඒ නිසා අද ඔබ ඔබින්ම මේ ප්‍රශ්නය අහන්න. මම මගේ ජීවිතය වෙනස් වෙයි කියලා බලාගෙන ඉන්නවද? නැත්තම් මම මේ වෙනස ආරම්භ කරනවද? බුදුන් වහන්සේගේ පිළිතුර පැහැදිලි. තමාට පිහිට තමාමයි. ඒ නිසා ජීවිතය වෙනස් කරන බලය සොයන්න එපා. ඒ බලය ඔබ තුලම අවදි කරන්න. ස්තුතියි.